අද කැන්ඩි බුක් ෆෙයාර් එක තියෙනවා. අපි ටිකට් 5ක් ගත්තා. ඉතින් බලන්න සිංහල පොත ගන්න එක ලාභයි ඉංග්‍රීසි පොත ගන්න. මේ පෑන පැල කරන්න පුළුවන්ලු බාන්න අලුත් මේ ඉන්න මොහන් රාජ් මඩවල ආසම කතු ආස්ලිප් කවියක් පොත්තේ අත් එක්ක ගද්දි මරු අද කැන්ඩි බුක් ෆෙයාර් එක තියෙනවා. අද තමා අන්තිම දවසට කලින් දවස. ජූලි 5 ඉවර වෙනවා. අද ජූලි 4. දැන් යන්න ඕනේ. අද නුවරට හොඳටම උදේ ඉඳන් වහිනවා. පෙරාදෙන යාළුවෙක් ඉන්න යවත් එක්ක කරගන්න ඕනේ. බයික් එකේ තමයි යන්නේ වැස්සට. එහෙනම් යන්න බුක් ෆෙයාර් එකට. මේ ඩයල් එකක් ආවා. මේ දෙන්නේ පෝස්ටර් එක දාලා දෙනවා. අද සෙනසුරාදා හින්දා හොඳටම නුවර බ්ලොක් එක දවසක්. ට්‍රැෆික් දවසක්. දැන් ටක් ගාලා යන්න ඕනේ අරයලා දෙන්න නුවර දෙන්නෙක් නුවර එන්න යම් නුවරට අඩේනවා ඩයල් එක වගේට දාවේ අපි දැක්කේ නෑ නෝව. දැන් පොත් කියා ගන්නවා. මෙයා 10ට ඇවිල්ලා 10ට ඇවිල්ලා. දැන් මේ වෙලාව 12:20යි. පොත් කියා ගන්නවා. මෙන්න තියෙනවා. නුවර කොහමද? මෙන්න ඉන්නවා මිලක දෝනි. අපි ටිකට් 5ක් ගත්තා. ඉස්සර රුපියල් 20යි. දැන් රුපියල් 50යි. කො 50 දාලා නෑනේ. ආවා බුක්කේ ආවා. දැන් පොත් ගන්න තමයි තියෙන්නේ. මෙතන MD ගුණසේන ඉන්නවා. මෙතන අකුර ඉන්නවා. මේ වලට ලස්සන චිත්‍රයක් ගන්න පුළුවන්. එදා නේ 1000යි නේ. ඔක්කොම 1000යිද? මේකේ සෙනග සිටින් මේ පොත හම්බුණා සයිකොලොජි ඔෆ් මනි සිංහල එක. මෙන්න මේ පොත මෙන්න මේ ඉංග්‍රීසි පොතේ සිංහල ට්‍රාන්ස්ලේට් එක. මෙන්න මේක රුපියල් 1200යි. මම ඕකෙම ඉංග්‍රීසි පොත පෙන්නන්නම් කීයද කියලා. පළවෙනි පොත ගත්තා. මේක 1200යි ගාන තියෙන්නේ. ගත්තේ 960ට. මේ දින්න මම ගත්තේ ඉංග්‍රීසි එක. මේක ඇවිල්ලා රුපියල් 2749. 2750යි. මේක 2500ක් විතර ඒ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් බලන්න සිංහල පොත ගන්න එක ලාභයි ඉංග්‍රීසි පොත ගන්නවට වඩා. රුපියල් 1000ක් විතර ලාභයි. 2500ක් විතර ලාභයි. මේ හැම පෑනම මේක ස්වීට්ස් තියෙන්නේ වෙජ් සම්පූර්ණවස් ඊළේ වුණා පොට්ටෙක් ගාපම් පැලන මොන පැලද තියෙන්නේ වෙජිටබල් ෆ්ලවර්ස් කීයද මේක 150 මේක 200 මේක හાર્ට් එක පැල කරන්න පුළුවන් හાર્ට් එක පැල කරන්න පුළුවන් මේකේ ෆ්ලවර්ස් ස්වීට්ස් මේ හાર્ට් එකත් පැල කරන්න පුළුවන් පෑන ලියලා ඉවර වෙලා මේ පෑන පැල කරන්න පුළුවන්ලු බාන්න අලුත් concept එකක් මරු මේ ඉන්න මොහන් රාජ් මඩවල ආසම කතුවරෙක් එයාගේ ආදරණීය වික්ටෝරියා කියවලා දෙනවා කොඩගිය තියෙන්නේ මම ට්‍රැවල් වීඩියෝස් කරන්න ඉන්නවා. එතකට අර නිකම් ඒ හා සම්බන්ධ ඉතිහාසය එහෙම කියලා දෙන්න මේ පොත කියවලා දෙනවා නම් හොඳයි. අවවන්නේ හරි දැන් ආකාශය කවිය කියන්නේ කට්ටිය පිටට කට්ටිය ඕෝ කාලා කියනවා. කවි ලියන්නේ නැහැ කවි. දැන් කවිය කියන්නේ සූම් කරලා වැඩි කට්ටිය පොර කන කවි ලියන්නේ නේ ආකාශ. ඇයි? මේ කට්ටිය කවි
හරිත පෑනෙන් ලියන්නේ කොයිම පොඩ්ඩෝ හරිත පෑනෙන් කවියක් ලියන්න යන්නේ දිග ගෝලයක් ඕනේ නේ පොඩි ගෝලයක් අපි ඒ සෝයේ විදිහ ඔබ ආරාධනා කරන ඉන්න කියලා ඔල්වන්නේ පුච්චක ලිව්ව කවිය ලිව්වා අලමු ඉස්සරහට ජනප්‍රිය වෙන චරිතයක් ලියපු කවියක් කියන්නේ මේ ගලවමු කොටි වශයෙන් ආස්ලිපු කවියක් මොනවද අරගත්ත පොත් අම්මා බබා ආදර දෙනවා මදිනේ ප්‍රේම දැන් අපි බුක් ෆෙයාර් ගිහිල්ලා යන්නේ ආපහු ගෙදර නෙමෙයි ටවුන් එකේ මොකද්ද මාලිගාවට යනවානේ මාලිගාවට ගිහිල්ලා යන්නේ පොත් ටිකක් ගත්තා බලමු මාලිගාව ඉස්සරහ පුංචි ගාව පොත් ටිකක් එක්ක ෆොටෝ එකක් ගහන්න ඕනේ යන්න දෝනි බයි බයි යන්නකෝ බයි මේ වයින් වෙලාවේ නුවර වැව පොත් දැක්මර ගිහිල්ලා මේ බලන්න ගස්වල ලස්සන එතන දෙනවා ජොයි බෝට් එක කවදාවත් ගිහිල්ලා නැහැ ජොයි බෝට් එකේ දැන් නම් 5000 කියලා කිව්වා මම දැක්කා යන්න ඕන දවසක මේ මම මෙහෙම ෆොටෝ එකක් ගන්න හිටියේ මෙතන කට්ටිය ඇවිල්ලා තනියම ෆොටෝ ගන්නවානේ මේ පොත් එකත් එක්ක ගද්දි මරු නියමයි ඒ ලොකේෂන් එකට මම ඇවිල්ලා ඒ පොත් ටිකත් එක්ක ගහපු ෆොටෝ එකකට මම හැදුවා කවියක් මොකක්ද දන්න කුමරුන් ආවත් සොරගණන් අතදරා මම පැමිණියා පොත්ලොවක් සිද්දරා අත දැරූ දෙයට සිත් දෙකක වෙන්වීමට සිත දැරූ දෙයට එක අතක අත්හැරුමට මල්ලිපු කවිය යන් අපි දැන් කණ්ඩ යනවා මොනවා හරි කන්න ඕනේ යන් අපි දැන් කණ්ඩාව පරාට කන්නේ සුපුරුදු කඩේට ආවේ අපි දැන් කන්නවා පරාටා චිකන් හොඳි පරිප්පුයි කන්න දැන් අපි විසිරලා යන්නේ වහිනවා නුවරට දැන් මං තනියම බයික් යන්නේ ඔය ගා එන්නේ නැහැ මූ තනියම ඉන්න මූත් එක්ක යනවා එහෙනම් බයි හම්බෙමු දවසක ආයෙ මුන් දෙන්න නම් හම්බෙන්නේ නැහැ වැඩට යනවනේ බයි